මලේ තාත්තා මලේ මෙහෙම. ඔන්න තාත්තා ඉන්න ගාඩ් රූම් එකේ. ඔන්න එතකොටම හොරු 40ක් තාප්පෙන් පැන්න කියනකො ඇතුළට. මන් දන්නවා කවුද කියලා. කවුද? අලිබබා තවරු 40නේ. වෙන හොරු 40ක්. ඔන්න එතකොටම තාත්තා මෝරලා ගත්ත තුවක්කුව සට ගාලා තිබ්බ මල්ලි. හොරු 39ක් එතනමයි. මල්ලි අවාසනාවක මහත කියන්නේ මල්ලි. අවසාන හොරාට තියන්න උණ්ඩ නැහැ. මල්ලි අපේ තාත්තා රාජකාරිය දේවකාරිය වගේ අකුරට කරපු මිනිස්සෙක්. උණ්ඩ නැති දුකට ගාඩ් රූම් එකේ බැම්මේ ඔළුව ගහගෙන මගේ තාත්තා මැරුණා මල්ලි. කරත් නයි මලේ තේයක්වත් බිව්වද? මලේ බලන්නකො ඉතින් තාත්තා වෙච්ච දේ නේද? ඒකනේ අයියේ බලන්නකෝ. කුඩේ පැලනේ තාත්තෙන් එහා පැත්තට. තාත්තා උඩ වෙඩි තියන්න ගිහිල්ලා තුවක්කුව ඇවිල්ලා හොම්බේ වැටිලා. වයසක මිනිස්සයානේ. එතනමයි. මම පොඩ්ඩක් අර පැත්තට ගිහින් එන්න. තුවක් නෙවෙයි වෙලාවේ. තුවක් නෑ මේ වගේ තුවක් විතරයි. සමෝසුකෝ ආගමික වතාවත් වලින් අනතුරුව උඩිගුරුවේ සයිනේ වැතිරී සිටින ගුණපාල මහතාගේ ශෝකයටපත් නායක මිතුරන් නමතා ගුණකථනයක් කිරීම සඳහා ජිනපාල මහතාට මා ආරාධනා කර සිටිනවා. ගුණපාල මහතා සහ මා අතර ඇති බැඳීම ගැන කතා කරනවා නම් අපි හැමදේම කරේ එකට. අප දෙදෙනාගේ නිවස් දෙක තියෙන්නෙත් එක ළඟ. අප දෙදෙනාගේ කුඹුරු දෙක තියෙන්නෙත් එක ළඟ. අප දෙදෙනාගේ හේන් දෙක තිබුණෙත් එක ළඟ. පාසලේ නාම ලේඛනයේ නම් දෙක තිබුණෙත් එක ළඟ. බස් රථයේ ගමනක් ගියේ එක ළඟ. අප ඒ කාලේ සේවය කරේ තොටල ඒත් එක ළඟ. ඇති මට තේරෙන්නේ මුන් දෙන්න මරණ දෙකත් එක ළඟම වගේ. හොඳයි ඊළඟට පරලෝ සපත් ගුණපාල මහතා සේවය කරන ලද ලිවර්ඩයි සිකියුරිටි ආයතනයේ සිකියුරිටි නිලධාරීතුමෙක්ට මෙම ගුණපාල මහතා පිළිබඳව ගුණකථනයක් ඉදිරිපත් කිරීම සඳහා මම ආරාධනා කර සිටිනවා. ශෝකාකුල නාටි හිටවුතුන්ගෙන් ගම්වාසීන්ට අවසරයි. මා හිත මිත්‍රයා මා ඉදිරිපිට මේ සජීවී සිටින අවස්ථාවේදී ඔහු ගැන යමක් ප්‍රකාශ කළ යුතුමයි. මා ආර්ථික සේවයට වැඩි දැන් අවුරුදු 20ක් පමණ ගත වී තිබෙනවා. මූලික පුහුණුවෙන් හොඳ වෙදිකාරයා බවට පත් වුණේ මම. මාගේ මිත්‍රාත් එයාට සිටියා. ඒ වගේම රණ සූර පදක්කම් 3ක් දිනාගත් ආර්ථික සේවයේ සිටින එකම නිලධාරියා මම. මාගේ මිත්‍රයාට කිසිම පදක්කමක් දිනාගන්න බැරුව අද මේ සැටි සිටිනවා. ඒ වගේම මාගේ සේවා කාලය තුළ විශාල සොරකටුන ප්‍රමාණයක් මා අල්ලාගෙන තිබුණා. නමුත් මාගේ මිත්‍රයා එහෙම අල්ලගන්න කියලා තමයි මේ වින්න හිවුනේ. ඉතින් ඒ කරුණු කාරණා සැලකිලිට ගත්තහම මට කියන්න පුළුවන් ශ්‍රී ලංකාවේ සිටින හොඳම ආර්ථික නිලධාරියා තමයි මම. මුන් වගේ මැරෙන්නේ නැහැ අපි. ජීවමැට්ට අපි. මේ අනවශ්‍ය තොරතුරක්. ඉතින් ශෝකයටපත් මේ අවස්ථාවේදී ශෝකජනක කවියකින් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා මාගේ මේ ආරාධනාව අශෝක මහතා වෙතයි. සම්බන්ධ සිටියේ වාගේ අලියා අපරත්නේ මෙරුනේ තිකුටි මලයා රැත කාලා සිටියේ කරේ වෙලේ බලයා තුවක් තුක් මිටේ විදින් හොම්බට කෙලියා කොමලලියා පුලඳලියා මාව දාලා යන්න ගියා සිව්මැලියා එසේනම් කාල වේලාව ඉක්මවා යන බැවින් අප සූදානම් වන්නේ ආරක්ෂක නිලධාරීන්ගේ කරමතින් දේහය සුසාන භූමිය වෙත රැගෙන යාමටයි. චෝටි මල්ලි මම ඔබට එකපාරක් කිව්වා තාත්තගේ මිනිහ මුන්ට උස්සන්න කියලා තාත්තා ලැජ්ජා කරන්න එපා. නේද තාත්තගේ මිනිහ උස්සන්න ඕන අපි පුතාලා. අපි පුතා. ඔව් තාත්තා ලැජ්ජ කරන්නේ මම නෙවෙයි කොයි උඹලා. තාත්තට මෙච්චර ගෞරවය දීලා තියෙන්නේ කොපුවදින උඹලානේ. මොල්ලා ගෞරවයක් තියකෝ. තාත්තගේ මිනිහ උස්සන්න ඕනේ නෑ දෑයෝ. නැතෝ මේ සිකියුරිටි හෙන්චයියෝ නෙවෙයි. අනේ නිකන් හිටහලු පොයේ මේ මිනිස්සු විනාශ නැතුව උඹලා අම්මගේ මලක ද්‍රව්‍ය කරේ සේරම විනාශ කරලා ගියප එක. දැන් තාත්තගේ මලක ද්‍රව්‍ය කරන්නේ ඒ ටිකමයි. උඹට මේ අපිට වඩා සිකියුරිටි කාර්යෝ ටික ලොකු උනානේ. උඹ මෙච්චර කාලයක් තාත්තගේ පඩියට කෙලලා දැන් හම්බෙන්න දින කුට්ටියට කෙලින්න යන්නේ නේ. ඒක කොයිද අපි ඉන්න එකන්. ඔව් උඹත් එකයි උඹේ ගෑනිත් එකයි උඹේ ළමයිනුත් එකයි. අපි ඔක්කොම එකයි. ඒ සිකච්චියා. අනේ ඉනියකේ බලන්නේ කිව්වට පට්ට බලන්නේ ලොකෝයි. ඒ තාත්තගේ බලන්නේ නෙමෙයි මම පෙට්ටිය බලන්නේ.
අප ආරක්ෂක සේවයේ නියුතු ගුණපාල මහත්මයාගේ ඊයේ ප්‍රීතිය නිමිත්තෙන් පෙළපාලිය වැඩි පුර අදාළ පෙළපාලිය ගමනේ යා తన్నన్నా తన్నేనా తన తన్నన తన్నన తన్నేనా తన్నన్నా తన్నేనా తన తన్నన తన్నన తన్నేనా